අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023-24 වර්ෂයේ බුද්ධ ධර්මයේ දෙවැනි කොටස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පළමු කොටස සාකච්ඡා කරා. අපි ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම පළවෙනි කමෙන්ට් එක විදිහටත් දාලා තියන්නම්. ඒ වගේම මේ වගේ ප්‍රශ්න පත්‍ර රාශියක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ ලින්ක්ස් ඔබට ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එක විදිහට දාලා තියන්නම්. ඒ වගේම සොයමඟ අපි සංවිධානය කළා උපකාරක සම්මන්ත්‍රණ මාලාවක්. ඒ සම්මන්ත්‍රණ මාලාවට අදාළ වීඩියෝ සියල්ල ඔබට නැරඹීමට හැකියාව තියෙනවා. ඒ ලින්ක්ස් ටිකත් අපි ඔබට ලබා දෙන්නම්. හරි. පුතේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උද්ධර්මයේ දෙවැනි කොටස. එතකොට මේ අද සාකච්ඡාවේදී මම බලාපොරොත්තු වෙනවා ළමයි ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙන්නට. ඒ තමයි යම් කිසි ප්‍රශ්නයක් ඇහුවා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. මෙන්න මෙහෙම ලිව්වොත් හරිද? පාලියෙන් ලියන්නට තියෙන එක සිංහලෙන් ලිව්වොත් හරිද? සිංහලෙන් එක පාලියෙන් ලිව්වොත් හරිද? එහෙම නැත්නම් කරුණු 4ක් සඳහන් කරන්න තියෙන තැන කරුණු 2ක් සඳහන් කරොත් ලකුණු කීයක් හම්බ වෙනවද? ඒ වගේම රචනා ප්‍රශ්නයට කොච්චර ලියන්නට ඕනිද? මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු අරගෙන තමයි අද මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. හරි. අපි සාකච්ඡාවට යමු පුතේ. පළවෙනි ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න 4ක් ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න කියලා කියනවා දෙවෙනි කොටසේ. එතකොට ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය සහ තවත් ප්‍රශ්න 4ක්. ඒ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න 5කට. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. එතකොට පළවෙනි ප්‍රශ්නය කෙටි ප්‍රශ්න 10කින් සමන්විතයි. එතකොට ඒකේ අංක 1 කියනවා නාලාගිර යථා දමනය කිරීමෙන් ප්‍රකට වන බුදු ගුණය කුමක්ද කියලා. අපිට මේ ලියන්න පුළුවන් පුරිස සම්සාරතී ගුණය කියලා. එතකොට බලමු මාකස් ස්කීම් එක අරගෙන මේ ප්‍රශ්නයට කොහොමද උත්තර ලියන්නට ඕනේ කියලා. නාලාගිරි යථා දමනය කිරීමෙන් ප්‍රකට වන බුදු ගුණය කුමක්ද? එතකොට පුරිස ධම්මසාරථී බුදු ගුණය. ඊට පස්සේ පුරිස ධම්මසාරථී ගුණය කියලා ලිව්වත් නිවැරදි. නොහික්මනු පිරිස් දමනය කිරීම. නොහික්මනු පිරිස් දමනය කිරීමේ ගුණය කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තිබ්බත් වැරදි නෑ. ලකුණු දෙකම ප්‍රදානය කරනවා. බුදුරජාණන් වහන්සේ පළමු වන හා 10 වන වස් කාලය ගත කළ ස්ථාන පිළිවෙලින් ලියා දක්වන්න කියලා කියනවා. ඒතර පළවෙනි වස් කාලය ගත කළේ කොහෙද? බරණැස ඉසිපතනේ මිගදායේදී. බරණැස ඉසිපතනේ දැන් මේ ප්‍රශ්න මෙන්න මේ පිළිතුරු වලින් එකක් මිගදායේදී කියලා එහෙම නැත්නම් ඉසිපතනේදී කියලා. නැත්නම් හරිම පිළිතුරු තමයි පුතේ බරණැස ඉසිපතනේ මිගදායේ කියන එක. ඒතර මේ පිළිතුරු ලියන එක නිවැරදි. හැබැයි ඔයාලට මේ සම්පූර්ණයෙන්ම මේක මතක නැත්නම් බරණැස ඉසිපතනේ මිගදායේ කියන එක මතක නැත්නම් බරණැස ඉසිපතනය නැත්නම් මිගදාය කියලා මෙහෙම සඳහන් කරලා තිබ්බත් වැරදි නෑ. ලකුණු දෙනවා. දසවන වස් කාලේ පාරිලෙය්‍යක වනයේදී එක් කරුණකට ලකුණ බැගින් තමයි ලකුණු 2 හම්බ වෙන්නේ. එතකොට මෙතන කරුණු 2ක් අහනවා. ඒ කරුණු දෙකට එක ගානේ තමයි ලකුණු හම්බ වෙන්නේ. කර්මස්ථාන ලබා දීමේදී සැලකිල්ලට ලක් කරන පුද්ගල චරිත වර්ගීකරණයට චරිත දෙකක් ලියා දක්වන්න. එතකොට රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලා චරිත 6ක් සඳහන් වෙනවා. ඒ අතරින් දෙකක් සමයි සඳහන් කරන්නට තියෙන්නේ. අනන සුඛය යන්නේ අර්ථයේ සැකවින් දක්වන්න කියලා කියනවා. අනුන්ට ණය නැතිව විසීමෙන් ලැබෙන සැපය. නැත්නම් ණය නොවි ජීවත් වීමෙන් ලැබෙන සතුට. එතකොට ලකුණු දෙකක් හම්බ වෙනවා මෙන්න මේ උත්තරේට. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමන්දනං මෙම ගාථා පාඨයේ අර්ථය ලියන්න කියලා කියනවා. ආරෝග්‍ය පරමාලාභා ලාභයන් අතර නිරෝගී බව උතුම් ලාභයයි. සන්තුට්ඨි පරමන්දනං ධන සම්පත් අතරින් ශ්‍රේෂ්ඨ සතුට ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. නේද? නිරෝගීකම පරම ලාභයයි සතුට පරම ධනයයි. මේ විදිහට ලියලා තිබත් නිවැරදි. සිව්බඹ විහරණ නම් කරන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මෛත්‍රිය කරුණා මුදිතාව උපේක්ෂාව. මෙන්න මෙතන බලන්න කරුණු 2ක් 3ක් සඳහන් කරලා තිබුණොත් ලකුණු 1යි. කරුණු 4ටම ලකුණු 2යි. බලන්න මෙන්න මේකේ තා වැදගත්. ඒතර ඔයාලා හිතනවා කරුණු 3ක් තියලා තිබ්බොත් එකමාරක් හම්බ වෙයි කියලා. එකමාරක් හම්බ වෙන්නේ නැහැ. හම්බෙන්නේ කීයද? 1යි. 1 ලකුණයි. කරුණු 4ටම තමයි ලකුණු 2 හම්බ වෙන්නේ. ඒතර මේ කරුණු මේ විදිහට ලියන්න තියෙනවා සැලකිලිමත් වෙන්න. සිගාලවාද සූත්‍රයේ සඳහන් වන පරිදි පූජ්‍ය පක්ෂය විසින් ගිහි ජනතාවට ඉටු කළ යුතු යුතුකම් 2ක් සඳහන් කරන්න. එතකොට යුතුකම් 6ක් සඳහන් වෙනවා.
පවින් වැළැක්වීම, යහපතේ යෙදවීම, හොඳ සිතින්ම අනුකම්පා කිරීම, අසා නොමැති දහම් කරුණු කියා දීම, අසා ඇති දහම් කරුණු වඩාත් පැහැදිලි කර දීම, සුගතියට මඟ පෙන්වීම. පාලියෙන් ලියා දුන්නත් ලකුණු ලබා දෙන්න කියලා කියනවා. එක් කරුණකට ලකුණ බැගින් කරුණු දෙකකට ලකුණු 2යි. බුදුදහමේ දැක්වෙන සිවණක් පිරිස නම් කරන්න කියලා කියන බික්කු බික්ඛුණී උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියලා තිබ්බත් තරද නැහැ. එතකොට ලකුණු ඉස්සෙල්ලා වගේමයි කරුණු දෙකකට තුනකට ලකුණු 1යි. කරුණු 4ට තමයි ලකුණු 2ක් හම්බ වෙන්නේ. දිට්ඨි ධම්මවේදනීය කර්මයන්හි අර්ථය දක්වන්න කියලා කියනවා. මෙලොවදී විපාක දෙන කුසල අකුසල කර්ම තමයි දිට්ඨි ධම්මවේදනීය කර්ම කියලා කියන්නේ. අපි ලියන්න පුළුවන් ප්‍රවෘත්ති විපාක ලැබෙන කර්ම, මේ ආත්භාවයේදී විපාක ලැබෙන කර්ම මේ විදිහට ලියන්න පුළුවන්. අබේගිරි හා ජේතවන ස්තූප ගොඩනැංවූ රජවරුන් දෙදෙනාගේ නම් පිළිවෙලින් ලියන්න කියලා කියනවා. අබේගිරි හා ජේතවන ස්තූපය. ඒතර අබේගිරිය ගොඩනැංගුවේ වලගම්බා රජුරු, ජේතවන ස්තූපය ගොඩනැංගුවේ මහා සෙන් රජුරු. මහා සේන කියලාත් අපි කියනවා. දෙවෙනි ප්‍රශ්නය ආර්ය අෂ්ටාංග මාර්ගයටත් අංග දෙකක් නම් කරන්න කියලා කියනවා. පළවෙනි එකට ලකුණු 2යි, දෙවෙනි එකට ලකුණු 3යි, තුන්වෙනි එකට ලකුණු 5යි. මේ විදිහට තමයි ලකුණු 10 හම්බ වෙන්නේ. බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයටත් අංග දෙකක් නම් කරන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේවා සිංහලෙන් ලියලා තිබත් නිවැරදි. එතකොට මේ වගේ දෙකක් තමයි සඳහන් කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ විශේෂ කාරණය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රිශික්ෂාව යටතේ බෙදා දක්වන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ප්‍රඥා ගණයට ගෙනෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සීල ගණයට ගෙනෙනවා. වායාම සති සමාධි සමාධි ගණයට ගෙනෙනවා. එතකොට සීල සමාධි ප්‍රඥා තමයි ත්‍රිශික්ෂා. ත්‍රිශික්ෂාවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ බෙදා දක්වන්නේ මෙන්න මේ විදිහට. කොටස් තුනම නිවැරදිව බෙදා දක්වා තිබෙන ලකුණු 3ක් දෙන්න. එක් කොටසකට එක ලකුණ බැගින් ලකුණු 3 හම්බ වෙනවා. ඒතකොට මෙන්න මේ වගේදී ඔයාලට වැරදිලා තිබුණොත් එක කොටසක්. කොතන හරි එක කොටසක් වැරදිලා තිබුණොත් ලකුණු 2යි හම්බ වෙන්නේ. හැබැයි මෙන්න මේ විදිහට නිවැරදිව සඳහන් කරලා තිබ්බොත් එක කොටසකට ලකුණු 1 බැගින් 3ක් හම්බ වෙනවා. ඊළඟට බලන්න රචනා ප්‍රශ්නේදී වැදගත්ම කාරණේ පිටු කොච්චරක් ලියන්න ඕනේ ඒකද නෙවෙයි වැදගත්. අදාළ කරුණු. ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අදාළ කරගත හැකි ආකාරය පහදා දෙන්න කියලා කියනවා. බලමු සාමාන්‍යයෙන් මේ වගේ එකට මොනවද අදාළ වෙන්න ඕනේ කරුණු කියලා. ලෞකික ජීවිතයේ සාර්ථකත්වයේ සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගයේ බෙහෙවින්ම අදාළ කරගත හැකියි. අන්න ආරම්භයක් ගන්නවා. සම්මා දිට්ඨිය මගෙන් යහපත් ජීවන ගමනකට මඟ පාදයි. පින් පව් හොඳ නරක තේරුම්ගෙන කටයුතු කිරීමට මඟ පාදයි. එතකොට මේ පොයින්ට් ෆෝම් එකෙන් තමයි මේ කට්ටිය තියලා තියෙන්නේ. හැබැයි ඔයාලා ලියන්න ඕනේ මේක රචනයක් විදියට. එතකොට මෙන්න මේ කරුණු අදාළ කරගෙන මේක රචනයක් විදියට ලියන්න ඕනේ. බැරි වෙලාවත් ඔයාලට විභාගයේදී වෙලාව මදි වුණොත් අවසානයේදී මේ විදිහට පොයින්ට් ෆෝම් එකෙන් කරුණු දැක්වුවොත් මුළු ලකුණම නැතත් ලකුණක් ගන්න පුළුවන්. හැබැයි ඔයාලා රචනා ප්‍රශ්න ලියනකොට පොයින්ට් ෆෝම් එකෙන් දාන්නේ නැතුව මේ විදිහට පොයින්ට් ටු පොයින්ට් දාන්නේ නැතුව රචනයක් විදිහට ඒ ප්‍රශ්නයට පිළිතුරු ගොඩනැගිය යුතුයි. මේක හොඳට මතක තියාගන්න. මේක මේ දීලා තිබුණට මේ කියන්නේ මෙන්න මේ කරුණු තියෙන්න ඕනි කියන කාරණය. හරි. සම්මා සංකප්ප මගින් අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටියෙන් තොර යහපත් සංකල්පනාවක් ගොඩනගාගෙන මෛත්‍රී සහගතව ලෞකික ජීවිතය ගත කර හැකියි. සම්මා වාචා තුළින් බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කතා කිරීම ආදී තරව සමාජයට විශ්වාසවන්ත චරිතයක් ගොඩනගාගත හැකියි. සම්මා කර්මන්තයෙන් ප්‍රාණඝාත, දත්තාදාන, කාමමිත්‍යාචාර, සුරාපාන ආදීන් තොරව යහපත් පුද්ගල චරිතයක් නගාගත හැකියි. සම්මා ජීවය තුළින් සුඛී ලෞකික ජීවිතයේ සාධාරණ හා ධර්මානුකූල ආර්ථික තත්ත්වයක් ගොඩනගාගෙන ගත හැකියි. සම්මා වායාම මගින් නිරතුරුවම පාපයෙන් මිදී කුසල් වැඩිවීමට උත්සාහ කරයි. සම්මා සතිය නිරතුරුවම අකුසල කර්ම වලින් මිදී සෑම අවස්ථාවකම මනස සිහියෙන් ක්‍රියා කිරීමට මඟ පාදයි. සම්මා සමාධිය වැඩිවීමෙන් ජීවන අභියෝග මගින් කැළඹිල්ලකටපත් නොවි උසස් මානසික මට්ටමක්
පවත්වාගෙන යාමට හැකියි. එතකොට මෙතන මොකද්ද මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ අපි මේ ටික කියවන ගියාම ආර්ය අෂ්ටාංග මාර්ගය කරුණු 8 පිළිබඳවම ඒ කරුණු 8ම ලෞකික ජීවිතයේට නේද ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට යොදා ගන්න පුළුවන් කියන එක අපි මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙන්න ඕනේ. මේකට තව එකතු කරොත් මම මේ ටික ඔක්කොම කියලා ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා වශයෙන් ත්‍රිශික්ෂාවට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බෙදෙනවා. සීල සමාධි ප්‍රඥා කියන ඒවත් අපිට ලෞකික ජීවිතයේ ගොඩනගා ගන්න හේතු වෙනවා කියන එකත් ලියන්න. ඒකත් වැදගත්. ඒකට මේ ඔක්කොම සඳහන් කරලා නිවැරදිව ලියලා තිබුණොත් ලකුණු 5ක් හම්බ වෙනවා. සමස්තයක් ලෙස සලකා ලකුණු දෙන්න කියලා කියන්නේ සමස්තය මෙන්න මේ විදිහට බලලා මෙන්න මේ කියන කරුණු අන්තර්ගතය නම් තමයි ලකුණු 5ම හම්බ වෙන්නේ. අංක 3 අත්තනාව කතම් පාපං යන ධම්මපද ගාථාව සම්පූර්ණ කරන්න. ඒතර ධම්මපද ගාථාවක් අනිවාර්යයෙන්ම විභාගයට එනවා. දැන් මේ අවුරුද්දේ එන්න පුළුවන් ගාථා විදිහට අනුමාන කරන්නේ සුකරාණේ සාදුණි කියන ගාථාව අපි ඉදිරියේදී කියන්නේ අද හෝ හෙට දවස් ඇතුළත ඔයාලට අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. ඒක ඔයාලට YouTube එක හරහා ලබා දෙන්නම්. ඔයකට විමසිල්ලෙන් ඉන්න YouTube එක subscribe කරගෙන අපි වීඩියෝ එක දානවා. හරි. අත්තනාව කතං පාපං මේ ගාතාව අත්තනාව කතං පාපං අත්තනා සංකිලෙස්සති අත්තනා කතං පාපං අත්තනා විසුද්ධ්‍යති සුද්ධ්‍ය සුද්ධි පච්චත්තං නාඤ්ඤ වඤ්ඤං විසෝදේ. ගාථාව සම්පූර්ණයෙන් නිවැරදිව ලියා ඇතන ලකුණු දෙක ප්‍රධානය කරන්න. අක්ෂර වින්‍යාසන සලකන්න. අන්න අක්ෂර වින්‍යාස බලන්න එපා. ගාථාව සම්පූර්ණව ලියලා තියෙනවා නම් ලකුණු දෙක දෙන්න කියලා කියන්නේ. එම ගාථාවේ තේරුම ලියන්න තමා විසින් කරන ලද පවෙන් තමා අපිරිසිදු වෙන බවත් තමා විසින් නොකරන ලද පවෙන් තමා පිරිසිදු වන බවත් අපිරිසිදු බව පිරිසිදු බව තමා විසින්ම දත යුතු බවත් කෙනෙකුට තව අයෙක් පිරිසිදු කර නොහැකි බවත් කියන මෙන්න මේ කාරණා ටික තමයි මේ ගාථාවේ තියෙන්නේ. ගාථාව සම්පූර්ණ අදහස් තිබෙන ලකුණු 3ක් ලබා දෙන්න. ගාථාවේ සම්පූර්ණ අදහස තියෙන්න ඕනේ. කෙටියෙන් ලියලා තිබ්බට ලකුණු 3ම දෙන්නේ නැත. සම්පූර්ණ අදහස තියෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම ගාථාවක් එක්ක තේරුම එනවා. එතකොට ගාථාත් ටිකත් එක්ක තේරුම් ටික මතක තියාගන්න ඕනේ. බුදුදහම හොඳ නරක ක්‍රියාවල වගකීම් පුද්ගලයා වෙතම පවරා ඇති බව පැහැදිලි වේ. ඒකට මෙන්න මේවා ඉතාමත් වැදගත්. යහපත හෝ අයහපත තමා කරන ක්‍රියා මත තමයි බලපාන්නේ පවතින්නේ කියන කාරණය. එතකොට බලන්න දේව නිර්මාණයන් තුළ සියලු ආකාරයේ නියතිවාදීන් බැහැර කරන බුදුදහම පුද්ගලයාගේ වගකීම් පුද්ගලයා වෙතම පවරා ඇත. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙනකොට ඒ සමකාලීනව තිබුණු ආගම්වල තිබුණු විශ්වාස තමයි දේව නිර්මාණවාදය කියන එක. එතකොට දෙවියෝ තමයි පුද්ගලයාට සැප ලබා දෙන්නේ දුක ලබා දෙන්නේ දෙවියෝ කියලා විශ්වාසයක් තිබුණා. තවත් විශ්වාසයක් තිබුණා නියතිවාදය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම එක්ක අපි සැප විඳින්න ඕනේ එක්ක අපි දුක් විඳින්න ඕනේ කියලා ඒක නියතියක් තියෙනවා. එක්ක සැප විඳින්න ඕනේ එක්ක දුක් විඳින්න ඕනේ කියන එක. ඒතර බුදුදහම කියලා කියන්නේ එහෙම නියතියක්වත් එහෙම දෙවියෝවත් දෙන දෙයක් නෙමෙයි මේ සැප දුක කියන ඒවා. මේවා මොනවද? මේවා පුද්ගලයාගේ වගකීම්. පුද්ගලයා කරන ක්‍රියා මතම තමයි මේ සැප දුක යහපත අයහපත කියන එක පවතින්නේ. පුද්ගලයාගේ ක්‍රියාකාරකම් මතම. ඒ නිසා ඒ දේවල් වල වගකීම තියෙන්නේ පුද්ගලයාටම. හොඳ නරක ක්‍රියාවල වගකීම පුද්ගලයාටම තමයි බාර ගන්න වෙන්නේ. දෙවියන්ට නෙවෙයි. ආධ්‍යාත්මික වශයෙන් පිරිසිදු බව හෝ අපිරිසිදු බව රඳා පවත්නේ තමා තුළමය. ඒ අනිකෙකුට ලබා දිය නොහැකි. කිසියම් පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුවන දුක්ඛම් කටළු හෝ සැප සම්පත් සියල්ලටම හේතු වන්නේ තමා විසින් කරන ලද පාප කර්ම හෝ පුණ්‍ය කර්ම බව බුදුදහම අවධාරණය කරයි. නරක ක්‍රියාවල වගකීම පුද්ගලයා වෙත පවරා ඇති බව කාලාම සූත්‍රයෙන්ද පැහැදිලි වෙනවා. ඒකත් අපිට මෙතෙන්ද ගන්න පුළුවන්. කාලාම සූත්‍රයේදී හොඳ නරක වල වගකීම පුද්ගලයා වෙත පවරලා තියෙනවා. හොඳට මේ කරුණු කියව ගන්න. පිළිතුරු සමස්තයක් ලෙස සලකා ලකුණු ලබා දෙන්න කියලා කියනවා. අංක 4 පරාභව සූත්‍රයේ දැක්වෙන පිරිහීමේ කරුණු වලින් දෙකක් ලියන්න.
ඒතර පරාභව සූත්‍රයේ පිරිහීමේ කරුණු රාශියක් තියෙනවානේ මේ විදිහට. මේ ටික කියව ගන්න වැදගත්. මේ අතරින් ඕනෑම කරුණු දෙකකට ලකුණු ලබා දෙන්න. මේ අතරින් කරුණු දෙකක් සඳහන් කරලා තිබුණොත් ඕනෑම කරුණු දෙකකට ලකුණු දෙකක් පිරිනැමෙනවා. මංගල සූත්‍රයේ දක්වන මඟුල් කරුණු 3ක් සැකවින් ලියන්න. ඒතර මංගල කාරණා 38ක් තියෙනවානේ. ඒ අතරින් 3ක් ලියන්න කියලා කියන කෙටියෙන් මෙන්න මේ විදිහට ලියලා තිබුණාම හරි. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන එක. අනුවණයෙන් ඇසුරු නොකිරීම, නොනැත්තන් ඇසුරු කිරීම, පෙදී පූජාච පූජනීයානම් පිදී උත්තං පිදීම, පතිරූපදේශ වාසෝච සුදුසුපදේශයක වාසය කිරීම. මෙන්න මේ විදිහට මේ කරුණ වලින් 3ක්. පුද්ගල ජීවිතයේ පරිහානිය වළක්වා ගැනීමෙන් සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මංගල සූත්‍රාගත කරුණු ඉවහල් වන ආකාරයේ පහදන්න. පුද්ගල ජීවිතයේ පරිහානිය වළක්වා ගන්නට, ඒ වගේම සාර්ථකත්වය ළඟා කර ගන්නට මංගල සූත්‍රයේ කරුණු වැදගත් වෙන්නේ කොහොමද කියන එක කතා කරන්න කියලා කියනවා. පුද්ගල ජීවිතයේ පරිහානිය වළක්වා ගැනීම සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මංගල සූත්‍රාගත කරුණු ඉවහල් කරගත හැකිය. අන්න දැන් අපි ප්‍රශ්නයෙන්ම උත්තරේ ගොඩනගනවානේ. ප්‍රශ්නයෙන්ම උත්තරේ ගොඩනගනවා. පුද්ගල ජීවිතයේ පරිහානිය වළක්වා ගැනීමෙන් සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මංගල සූත්‍රාගත කරුණු ඉවහල් කරගත හැකි යන ආරම්භය. මංගල සූත්‍රයේ මඟුල් කරුණු 38ක් ඉදිරිපත් කෙරේ. එම කරුණු මෙලව හා පරලොව දියුණුව සඳහා ඉවහල් වන ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත. මංගල සූත්‍රයේ දක්වන්නේ උපතේ සිට මරණය දක්වා මෙන්ම නිවන් අවබෝධය දක්වාද අනුගමනය කළ යුතු කරුණු සමූහයකි. මෙම කරුණු එදිනදා ජීවිතයේදී අනුගමනය කළ හැකි ප්‍රායෝගික කරුණු වේ. බාලයන් ඇසුරු නොකොට නුවණැත්තන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම මේවා පොතේ විස්තර කරන්න ඕනේ. එතකොට පුද්ගල ජීවිතේ පරිහානිය වළක්වා ගන්න බාලයන් ඇසුරු නොකිරීම කොහොමද වැදගත් වෙන්නේ? එතකොට අපි බාලයන් අනුවණයන් ආශ්‍රය කරොත් එහෙම අපේ ජීවිතත් පිරිහීමටපත් වෙනවා. අන්න ඒක හයිලයිට් කරලා පිළියන්න ඕනේ. නේද? ඒ වගේම නුවණැත්තන් පඬිතයන් ආශ්‍රය කරොත් එහෙම අපිත් හොඳ මිනිස්සු බවට පත් වෙනවානේ. අපිත් නුවණැත්ත බවට පත් වෙනවා. පිදිය යුත්තන් පිදී දෙමාපියන් උපස්ථාන කිරීම, නිවැරදි කර්මාන්තෙහිදීම නේද? මෙන්න මේ විදිහට මේ කරුණු විදිහට විතරක් දක්වන්නේ නැතුව මේ කරුණු විස්තර කරලා ලියන්නට ඕන. ඉතින් මංගල කරුණු 3ක්වත් ආශ්‍රයෙන් පිළිතුරු ලියූ පිළිතුරකට සම්පූර්ණ ලකුණු ලබා දෙන්න. එතකොට මංගල කරුණු 38ක් තියෙනවානේ. 38ේ මංගල කරුණු මෙතන කියන 3ක්වත් කියලා. එතකොට අපිට ඕනනම් 3ට වඩා ගන්න පුළුවන් නේ. අරගෙන විස්තර කරන ඕනේ. පතිරූපදේශ වාසෝච කියන එක අපි සුදුසු ප්‍රදේශයක වාසය කරන එක නේද? සුදුසු ප්‍රදේශයක වාසය කරොත් ඒකත් අපේ සාර්ථකත්වයට, ජීවිතේ සාර්ථකත්වයට ඉවහල් වෙනවා. පරිහානියටත් ඉවහල් වෙනවා. අපි ඉන්නේ හරි නරක පිරිසක් ඉන්න සමාජයක නම්, හරි නරක පිරිසක් ඉන්න ප්‍රදේශයක නම් අපි නරක නොවුනත් අපිට නරක නාමය ලැබෙනවා. අපි පිරිහීමටපත් වෙනවා. අනේ විදිහට කරුණු සාකච්ඡා කරන්නට අවශ්‍යයි. අංක 5 බුද්ධ ප්‍රතිමා වල දක්නට ලැබෙන ආසන දෙකක් නම් කරන්න. ඒතකොට මේ ආසන පිළිබඳව කෙටි ප්‍රශ්න වලට අනිවාර්යයෙන් වෙනවා. නිසා බලා ගන්නට අවශ්‍යයි. වීරාසනේ, භද්‍රාසනේ, පద్මාසනේ. සඳකඩ පහන පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා. ශ්‍රී ලාංකේය කැටයම් ශිල්පියාගේ විස්මිත කලා කෞශල්‍යය ලොවට හෙළි කරන නිර්මාණයක් ලෙස සඳකඩ පහන අගය කළ හැකිය. බෞද්ධ සිද්ධාස්ථානයකට හෝ රාජකීය ගොඩනැගිලි වලට පිවිසෙන පියගැට පෙළ ආරම්භයේ දක්නට ලැබෙන අර්ධකව ආකාර ගල්පෝරු සඳකඩ පහන නමින් හැඳින්වේ. පාලි භාෂාවෙන් අඩ්ඩ චන්ද පාසාන නමින් හැඳින්වේ. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ඒ යුගවලට අනන්‍ය ලක්ෂණ ප්‍රකට කරමින් සඳකඩ පහන් නිර්මාණය වී ඇත. අනුරාධපුර බිසෝමාලිගයේ අසල ඇති සඳකඩ පහන වඩාත් කලාත්මක නිර්මාණය ලෙස සැලකේ. අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහනින් භව චක්‍රය සංකේතවත් කරන බව
මහාචාර්ය සෙනරත් පරණිතාරණ මහතා පවසයි. හින්දු බලපෑම නිසා පොළොන්නරු යුගයේ සඳකඩ පහණින් ගවයා ඉවත්ව ඇත. මේ විදියට කෙටි හැඳින්වීමක් තියෙනවා නම් ලකුණු තුනම දෙනවා. මොකද ලකුණු තුනක ප්‍රශ්නයක් මෙතන. ඒකට අර වගේ ලොකු රචනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතනදී. මේ කියන කරුණු ඇතුළත් වෙලා තිබුණොත් ලකුණු තුනම හම්බ වෙනවා. ශ්‍රී ලාංකේය කලාකරුවාගේ කලා කෞශල්‍ය බුද්ධ ප්‍රතිමා කලාව ඇසුරෙන් පහදන්න. මෙන්න මෙහෙම කියද්දී බුද්ධ ප්‍රතිමා කලාව ආශ්‍රයෙන් තමයි පහදන්නේ. අපේ ළමයි මොකද කරන්නේ? ශ්‍රී ලාංකේය කලාකරුවාගේ කලා කෞශල්‍ය ගැන ඇහුවහම සඳකඩ පහනයි කොරවක් ගලයි ඔය හැම එකක්ම ලියනවා. හැබැයි මෙතන අපිට හයිලයිට් කරලා විශේෂ කරලා දෙනවා මොකක්ද? බුද්ධ ප්‍රතිමා කලාව ඇසුරෙන්. එහෙනම් අපි ලියන්න ඕනේ බුද්ධ ප්‍රතිමා කලාව ඇසුරෙන්. ශ්‍රී ලාංකේය කලා ශිල්පියා විවිධ මාධ්‍ය එනම් කළුගල්, බදාම්, දැව වර්ග, කිරිගරුඬ, ඇද්දල, ලෝහ වර්ග ආදී උපයෝගී කරගෙන විවිධ ඉරියව් පිළිබිඹු කරන ආකාරයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කොට ඇත. හිටි පිළිම, හිඳි පිළිම, ඔත් පිළිම සහ සක්මන් විලාසය නිරූපණය කරන බුද්ධ ප්‍රතිමා ඒ අතර ප්‍රධාන වේ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාවාදී ආධ්‍යාත්මික ගුණයන් නිරූපණය වන පරිදි ඝන වනාන්තරවල ඇති සිත් පිත් නැති කළුගල් වල බුද්ධ ප්‍රතිමා නිර්මාණය කර ඇත. අවකන පිළිමේ, මාලිගාවෙල පිළිමේ, පොළොන්නරුවේ ගල් විහාරයේ වැනි ස්ථානවල දක්නු ලැබෙන හිටි පිළිම වලින්ද තන්තිරිමලයේ, පොළොන්නරුවේ ගල් විහාරය වැනි ස්ථානවල ඇති ඔත් පිළිම වලින්ද අනුරාධපුරයේ සමාධි පිළිමේ, තොලවිල සමාධි පිළිමේ, පොළොන්නරු ගල් විහාරයේ හිඳි පිළිමේ වැනි හිඳි පිළිම වලින්ද හෙළ කලාකරුවාගේ කලා කෞශල්‍ය මනාව ප්‍රකට කෙරේ. එතකොට මේ විශේෂයෙන්ම මෙන්න මේ කලා නිර්මාණවල නැත්නම් මේ බුදු පිළිමවල අර බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කරුණාව, ඒ සමාධිය මෙන්න මේවා පිළිඹු කරන විදිහට අපි ඒ ප්‍රතිමාවක් ඉදිරියට ගියාම අපේ සිතත් සමාධිගත වෙන විදිහට මේ තරමටම ඒකලපු නිර්මාණවල තියෙන සුවිශේෂීත්වය හරහා අපිට පුළුවන් ලාංකේය කලාකරුවාගේ කලා කෞශල්‍ය බුදු පිළිම හරහා පිළිඹවන ආකාරය පැහැදිලි කරන්න. ප්‍රතිමා නිර්මාණයේදී භාවිතා කළ මුද්‍රා සහ ආසන ප්‍රකට කරන්නේද හෙළ කලාකරුවාගේ අසහාය කලා කෞශල්‍යය. මෙන්න මේ ආකාරයට පිළිතුරක් ලියන්න අවශ්‍යයි. දැන් සංගායනා පිළිබඳව ප්‍රශ්න අනිවාර්යයි. එතකොට මේ අවුරුද්දේ ඉන්න පුළුවන් සංගායනා ප්‍රශ්නයේ විදිහට අපි අනුමාන කරන්නේ අපි ඒක හරියටම ඔබට ලබා දෙන්නම් ඉදිරියේදී. දැනට අනුමානය කරන්නේ අපි සිව්වන සංගායනාව, ඒ කියලා කියන්නේ ත්‍රිපිටකාරූඪ සංගීතය, නැත්නම් අපි කියන ග්‍රන්ථාරූඪ සංගීතය කියලා. ග්‍රන්ථාරූඪ සංගීතය සහ තෙවන ධර්ම සංගායනාව. ග්‍රන්ථාරූඪ සංගීතය සහ තෙවන ධර්ම සංගායනාව. ඒ නිසා මේ දෙකට වැඩි අවධානයක් යොමු කරමින් අනිත් එකත් බලා ගන්න. හරි. දැන් ගිය අවුරුද්දේ අහලා තියෙන්නේ පළමු ධර්ම සංගායනාව ගැන. පළමු ධර්ම සංගායන තුරුදුන් භික්ෂුවගේ නොමනා ප්‍රකාශය ලියන්න කියලා කියනවා. එවත්නි නොහඬව නොවැළපෙව් අපේ මහා ශ්‍රමණයාගෙන් මිදුණු වෙමු. එවත්නි නොහඬන්න ශෝක නොකරන්න අපේ ශ්‍රමණයාගෙන් මිදුණේ. මෙන්න මේ විදිහට මේක සාමාන්‍ය අදහස් වෙන විදිහට ලියලා තිබුත් ප්‍රමාණවත්. එම සංගායනා පැවැත් වූ ස්ථානයේ මූලිකත්වයෙන් ක්‍රියා කළ මහරහතන් වහන්සේ අනුග්‍රහය ලබා දුන් රාජ්‍ය පාලකයා නම් කරන්න. පැවැත් වූ ස්ථානයේ රජගහනුවර වේබහාර පර්වතයේ පාමුල සත්පරණී ගල් ගුහාද්වාරයේ අභියස. මූලිකත්වයෙන් ක්‍රියා කළ මහරහතන් වහන්සේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ අනුග්‍රහය ලබා දුන්නේ අජාසත් රජුරු. ඒතර මෙන්න මේවට එක කරුණට එක ලකුණු බැගින් තමයි ලකුණු 3 හම්බ වෙන්නේ. ධර්ම සංගායනාවන්හි ප්‍රධාන අරමුණ ශාසන සුරක්ෂිතතාවය හා තහවුරු කිරීම හා බව පළමු ධර්ම සංගායනා ඇසුරෙන් පහදන්න. ඒතකොට ධර්ම කියන්නේ මේ සංගායනාවක ප්‍රධාන අරමුණ තමයි ශාසනයේ සුරක්ෂිතතාවය. ඒතර මේක අහන්න පුළුවන් ඕනෑම විදිහකට. ධර්ම විනය දෙකෙහි අනාගත සුරක්ෂිතතාවය ඇති කරලීමේ අරමුණෙන් පෙරදරි කරගෙන තේරවාදී සංගායනා පවත්වා ඇත. ධර්ම විනය දෙකට පටහැනි සාවද්‍ය කරුණු දුර්මතාදී සංගීති ගණන සංගායනාවකදී බැහැර කෙරේ. එතකොට මේක අපිට ඕනෑම අවස්ථාවක ගන්න පුළුවන් ආරම්භයක් විදිහට.
පළමුවන ධර්ම සංගායනාදී මේ සඳහා මූලික පියවර ගැනනි. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ නොයෙක් ස්ථානයන්හිදී දේශනා කොට වදාළ ධර්මයේ විසිරී පැවතුණු ධර්මය විධිමත් ලෙස ගොනු කරනු ලැබුවේත් ඒ ධර්ම කොටස් මුඛ પરම්පරාගතව රැගෙන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බාණක પરම්පරාවලට පවරනු ලැබුවේත් මෙම ධර්ම සංගායනාවේදී. සූත්‍ර පිටකය නිකාය 5කටද විනය පිටකයේ කොටස් 5කටද බෙදා මුඛ પરම්පරාගතව පවත්වාගෙන යාම සඳහා බාර කෙරෙනි. එසේම සුභද්‍ර භික්ෂුව වැනි ධර්මද්ධාරී භික්ෂූන් නිහඬ කිරීමටද මෙම සංගායනාව මගින් සිදුවේ. කුඩා අනුකුඩා ශික්ෂාපද වෙනස් නොකොට ආරක්ෂා කිරීමට ගත් තීරණද ශාසන චිරස්ථිතිය සඳහා ඉවහල් වේ. චිරස්ථිතිය කියලා කියන්නේ චිර පැවැත්ම සඳහා කියන එක. ඊට පස්සේ කෙටි සටහන් අහනවා. කෙටි සටහන් දෙකක් ලියන්න කියලා කියන දුටුගැමුණු රජුගේ තිලක්ෂණයේ වීරිය පාරමිතා මහනුවරගේ චිත්‍ර කලාව. දුටුගැමුණු රජතුමා ගැන මෙන්න මේ විදිහට කෙටි සටහනක් ලියා තැබීම ප්‍රමාණවත්. රුහුණු රජ පෙළපතට අයත් කාවන්තිස්ස රජතුමාගේ හා විහාර මහා දේවියගේ වැඩිමහල් පුත්‍රයා ගාමිණී කුමාරයාය. තිස්ස කුමාරයා ඔහුගේ සොයුරා විය. විදේශීය සතුරු බලවේගයන් නතුව පැවති අනුරාධපුර රාජධානිය ඉන් මුදවා ගැනීමේ දැඩි උනන්දුවක් ගැමුණු කුමාරයා සතුව පැවතුණි. තම පිය රජතුමා සමග ගමනාපෝ මොහු කාලයක් කොත්මලේ ප්‍රදේශයේ විසූ බව සඳහන් වේ. පිය රජතුමාගේ ඇවෑමෙන් රෝහණේ පාලකයා බවට පත්තු මොහු මවගේ භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් එලාරණං සෝලි පාලකයා සමග සටන් කොට සිරිලක එක්සේසත් කළේ. මාගේ මේ ව්‍යායාම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලකත් රජ සැප පිණිස නොවේ යන ආදර්ශ පාඨයේ පෙරටු කරගෙන ක්‍රියා කළ මේ රජතුමාරුවන් වැනි මහා සෑය, මිරිසවැටි ස්තූපය, ලෝවා මහා ප්‍රාසාදය හා තවත් විහෙර විහාර 68ක්ද ආරෝග්‍යශාලා හා ගිලන්හල් ආදියද ඉදි කළේ. ලෝක ශාසනය කෙරෙහි අනූපමේ සේවාවක් ඉටු කළ ඉතා සැදැහැති දුටුගැමුණු රජතුමාගේ නාමය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවී ඇත. මේ ප්‍රමාණවත්. මෙන්න මේ විදිහට කෙටි සටහනක් ලියවුවහම ප්‍රමාණවත්. ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයයි. අනිත්‍ය යනු වෙනස් වන සුළු බවයි. එනම් ලොව ඇති සියල්ල මොහොතින් මොහොත වෙනස් වන බව, හෙවත් ස්ථීර සාර පැවැත්මක් නොමැති බවයි. දුක්ඛ යනු දුක් සහිත බවයි. සැපදායකයි සලකන සියලු වින්දනයන් తాවකාලිකයි. එසේම අනිත්‍යය. ඒ නිසාම දුක හටගනී. අනාත්ම යනු ආත්මයක් නොමැති බවයි. එනම් නිට්ටය වූ ස්ථීර වූ නොවෙනස්ව පවතින ආත්මයක් නොමැති යන්න. සියල්ල අනිත්‍ය බවත් නිසාම දුක් සහගත බවත් අනිත්‍ය වූ දෙයක් දුක් සහිත දෙයක් කිසිවිටකත් ආත්ම වශයෙන් ගත නොහැකි බවත් බුදුන් දහම අවධාරණය කරයි. ඊට පස්සේ වීරිය පාරමිතාව මහනුවර යුගයේ චිත්‍ර කලාව. මේ දෙක කියව ගන්න උත්සාහ කරන්න. ඔබට එතකොට මෙන්න මේ විදිහට මේවම එනවා කියන්නේ නැහැ. මේ විදිහට ටිකක් අපි බලාගෙන ගියාම ඔබට පහසුයි මෙච්චරක් ලියුවාම ප්‍රමාණවත් කියන එක තේරුම් ගන්න. හරි. එහෙනම් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙතනින් අවසන්. අපි ඔබ වෙනුවෙන් අවසාන ප්‍රශ්න පත්‍ර